මගේ පුතේ ඔයාගේ තාත්තා. ඒ හැම වැඩකටම වැඩියෙන් ඔයාව වටින හින්දා මගේ පුතේ පාන්දර 3ට 4ට නැගිටලා කහට උගුරක් බීලා ගෙදරින් පිට වෙලා යන අප්පච්චිලා ගිනි කාස්තක අවුවේ දාඩිය පෙරාගෙන මහා දුක් හන්දක් විඳින්නේ මගේ පුතේ තාත්තගේ බඩ පුරව ගන්න නම් නෙවෙයි. මහා අනෝරා වැස්සේ දෙමි ඒ තාත්තලා වැඩ කරන්නේ ඔයාගේ බඩ පුරවන්න මගේ පුතේ. එච්චරේ සෙනෙහසකට කවදාකවත් පිටු පාන්න නම් එපා මගේ පුතේ. සමහර දාට තාත්තලා වැඩ ඇරලා ගෙදර එනකොට ඔයා හොඳටම නිදි මගේ පුතේ. ළඟට ඇවිල්ලා සීට් එක පොරවලා අම්මගෙන් ඇහුව එක දෙයයි මගේ පුතේ. මගේ දුව මගේ පුතා කෑවද කියලා විතරයි ඒ තාත්තා අම්මගෙන් ඇහුවේ. එච්චර ඒ සෙනෙහසෙන් ඉන්න තාත්තට අපි කොච්චරනම් රවලා ඇද්ද, කොච්චරනම් මොරවලා ඇද්ද, කොච්චරනම් බැනලා ඇද්ද. ඔය තාත්තට දවසක අත්පා වාරු නැති වෙන දවසක් එනවා මගේ පුතේ. ඔයාගේ අප්පච්චි එදාට මහලු මඩමට ගිහිල්ලා දාන්න එපා මගේ පුතේ. බලු කූඩු වලට දාන්න එපා මගේ පුතේ. තාත්තගේ ආදරය මේ ලෝකේ වැඩියෙන්ම දැනෙන්නේ දුවලට. මෙනිකක් රකින්න නාග රාජයෙක් වගේ වචනයක් අහන්න දුන්නේ නෑ දරුවන්ට. උදේ හවා රැක්කේ දරුවන්ව තාත්තා. ඉල්ලන හැමදේම ගෙනල්ලා දුන්නේ ඔයාලගේ තාත්තා. දවසක ඔයාලා කසාද බැඳලා යන දවසක් ඒවි. එදාට ඔයාගේ අප්පච්චි මුල්ලකට වෙලා ආඩාවේ. වතුර ටිකක් දෙන්න හිටපු දුවත් අද මාව දාලා යනවා නේද කියලා. තාත්තලාගේ ආදරේ එහෙමයි.